හායි යාළුවනේ ඉතින් මම අද මේ ලෑස්ති වෙලා ඉන්නේ ගමනක් යන්න බලමු යන්නේ කොහෙද කියලා. ඉතින් මම ගියේ මම ඉගෙන ගත්ත මගේ පාසලට ශිෂ්‍යනායක උත්සවයක් තියෙනවා කියලා මටත් ආරාධනයක් හම්බ වුණා ආදි ශිෂ්‍යයෙක් විදියට එන්න කියලා. ඉතින් මම ගියා කොහොම හරි උත්සවයේ පටන් ගන්න වැඩ කටයුතු සේරම ලෑස්ති කරලා තිබුණේ මම යනකොට. ඉතින් ඉතින් පොල් තෙල් පහන දල්වන්නත් මට එතෙන්දී ආරාධනයක් ලැබුණා. ඔය ඉතින් සුදු පාට සාරියක් ඇඳගෙන ඉන්නේ මම. ඉස්කෝලට ගියාම ඉතින් අපේ කාලේ හිටපු ගුරුවරු දැන් ඉස්කෝලේ නැහැ. මාරුවීම් අරගෙන වෙනත් ඉස්කෝලවලට ගිහිල්ලා. දැන් ඉතින් ඉන්නේ ගොඩක්ම අලුත් ගුරුවරු. හැබැයි ඉතින් හරිම හොඳයි. හොඳට මාත් එක්ක කතා කරා. පොල්තල් පහන දැල්වීමෙන් පස්සේ ඉතින් තියෙන්නේ වැදගත්ම අංගයක් තමයි පිළිගැනීමෙන් නර්තනය. ඉතින් ඇත්තටම හරිම සතුටුයි. ළමයි ඇත්තටම දක්ෂයි. මොකද අපේ කාලේ නර්තන වලට වඩා දැන් ඇත්තටම හරිම ලස්සනයි. බලන් ඉන්න ආසයි. ඉතින් ඊට පස්සේ අපේ විදුහල්පතිතුමා කතා කරන්න ගත්තා. ඇත්තටම නිහතමානී. විදුහල්පතිතුමා කතා කරනකොට ඇත්තටම අහගෙන ඉන්න ආස හිතෙනවා. ඊට පස්සේ නිර්ලාංඡන පැලඳවීම තිබුණා. ඊට පස්සේ නැවතත් නර්තනයක්. ඉතින් මේ තියෙන්නේ හංස නැටුම. බලන්නකො ඉතින් ඇත්තටම හරිම ලස්සනයි. මම සම්පූර්ණ නැටුම දැම්මේ නෑ. ඒ අස්සේ ඉතින් කැමරාමන් අයියත් ෆොටෝ ගහනවනේ. ඉතින් ඔන්න ඊට පස්සේ සුවිශේෂීම අවස්ථාව තමයි මගේ කතාව. කරනවා ඔබ සියලු දෙනාටම අප විද්‍යාලයේ නියමුවානන් වන ගරු විදුහල්පතිතුමාගෙනුත් යටකල මහාවිද්‍යාලයේ ගරු විදුහල්පතිතුමාගෙනුත් ආචාර්ය මණ්ඩලයේ සියලුම ගුරු භවතුන්ගෙනුත් පැමිණ සිටින දෙමව්පියන්ගෙනුත් සහෝදර ඔබ සැමගෙනුත් අවසරයි. ඉතින් මට අද හරිම සතුටු දවසක් මේ වගේ අවස්ථාවකට ආරාධනයක් ලැබීම එක ගැන. මීට අවුරුදු කිහිපයකට කලින් මම හිටපු තැන ඉන්න ඔයාලා දිහා බලාගෙන තමයි මම මේ වේදිකාවට ගොඩ වුණේ. එක වසරේ ඉඳලා 13 වසර වෙනකම් අධ්‍යාපනය ලැබුවේ මම මේ ධම්මතිලක විදුමවගේ. ඒ අවුරුදු 13ක කාලය තුලදී මම ශිෂ්‍ය නායක මණ්ඩලයේ අවුරුදු 5ක් වැඩ කරලා තියෙනවා. අවුරුදු 3ක් ප්‍රධාන ශිෂ්‍ය නායිකාව විදියට ඔයාලත් එක්ක වැඩ කරා. ඊටු අවුරුදු 2 සාමාන්‍ය ශිෂ්‍ය නායිකාවක් විදියට වැඩ කරා. නායකත්වය ගැන කියන්න තමයි ඉතින් මට ආරාධනයක් හම්බුනේ. ඉතින් මම ඔන්නෝම කතාව කරගෙන ගියා. ඉතින් මම ඔය උතන කතා කරන්නේ මම ශිෂ්‍ය නායක මණ්ඩලයේ ඉන්න කාලෙක ගත කරපු මතකයන්. ඉතින් ඊට අමතරව මට සුවිශේෂී මතකයන් ගොඩාක් මේ පාසලත් එක්ක තියෙනවා. ඉගෙන ගත්තා වගේම අනිත් බාහිර ක්‍රියාකාරකමුත් ඉතින් මං කරා. ඒ වගේම තමයි ඉතින් නසරාණි වැඩත් කරා කියන්න ඕනනේ. මං ඉතින් හැම නසරාණි වැඩක්ම කරේ මගේ හොඳම යාළුවත් එක්ක. ඉතින් ඒ තමයි ජෝති. ඉතින් එයාගේ ඇත්ත නම නුනත් ඒ නම එයාට ඇත්තටම හැදුනේ මෙයා ශිෂ්‍යත්ව කාලෙදී හරියට හයියෙන් අඬනවා. ඉතින් මේ අඬන සද්දෙට හැමදාම ප්‍රින්සිපල් එනවා පන්ති කාමරේට. ඉතින් හූ ගාලා තමයි මෙයා අඬන්නේ. ඉතින් ඒ නිසාම තමයි ජෝති කියලා දැම්මේ. අනේ ඉතින් අගෞරවයක් කරන්න නෙමෙයි එහෙම දාලා තින්නේ. ඒ කාලෙම තමයි ඉතින් ළමයි ඒ නම දැම්මේ. එයාගේ ආසම ගායකයාත් HR ජෝතිපාල මහත්මයා කියලා ඉතින් මම මේ වෙලාවේ මතක් කරනවා. ඉතින් දැන් නම් එයා ඉන්නේ ගොඩාක් දුර. ගමෙනුත් ගොඩාක් දුර. ඉතින් එයා ඌව වෙලස කැම්පස් එකේ මේ වෙලාවේ ඉගෙන ගන්නවත් ඇති. ඉතින් මම මේ වගේ වීඩියෝ එකක් දායි කියලා එයා කීයටවත් හිතන්න නැතුව ඇති. ඉතින් එයායි මායි කරපු නසරාණි වැඩ ගැන එකින් එක කතා කරන්න බැරි වුණත් මට ගොඩාක් මතකයන් තියෙනවා. ඉතින් මම දෙකක් තුනක් එතනින් කියන්නම්. මගේ ජෝතිගේ යාළුකම තියෙන ඉතින් මොන්ටිසෝරි කාලේ ඉඳලා. හැබැයි ඉතින් මට ලොකු මතකයක් තියෙන්නේ 5 වසරේ වැඩ ටික තමයි. ඉතින් ඉස්සෙල්ලම අපි දෙන්න ප්‍රින්සිපල් සර්ගෙන් ගුටි කෑවා. පන්තියේ ගිනි පෙට්ටියක් පත්තු කළා. ඉතින් මේක තමයි මට ඉස්සෙල්ලම මතක. ඉතින් එදා අපි දෙන්නම ගුටි කෑවා මුළු පන්තියේම අපි දෙන්න විතරක් නැගිට්ටවලා. ඉතින් කොහොම හරි 6 වසරට ආවට පස්සේ ඉතින් අර විෂය කාන්තරාව දැක්කම ඉතින් ඇත්තටම එපා වෙනවා. මොකද ශිෂ්‍යත්වකාරී ඉතින් එච්චර විෂයක් නැහනේ. ඉතින් කොහොම හරි මෙයයි මායි වැඩි හරියක් කරන්නේ මොකක් හරි අස්සනක් දාන්න කියලා හරි පොතක් අරගෙන පීරියඩ් කට් කරන එක තමයි. ඉතින් වැඩි හරියක් අපි පුස්තකාලෙත් ඉඳලා තියෙනවා. හැබැයි ඉතින් පුස්තකාලෙට යන්නේ පොත් කියවන්න නෙමෙයි. ඉතින් පොඩ්ඩක් අයියක් දාගෙන ඉන්න. ඉතින් ඔන්නෝම පීරියඩ් එකක් කට් කරන්න යන වෙලාවක අපිව දැක්කා සර්. ඉතින් අපි සර් අපිව දැක්කයි කියලා හිතන්නේ නැතුව අපි දෙන්න හැංගුණා. කොහොම හරි ඉතින් සර් එනකොට අපි දෙන්න දුව හැංගුණා. ඉතින් කොහොම හරි සර් සීගිරිය පොල්ලක් අරගෙන ආවිලා දුන්නා අපි දෙන්නටම. ඉතින් කොහොම හරි පස්සට නෙළුවට පස්සේ අපි දෙන්න hina වෙලා පන්තියට දුවගෙන ආවා. ඉතින් ඒක දන්නෙත් අදටත් මාත් එයයි විතරයි. ඉතින් මම මේක ප්‍රසිද්ධ කරයි කියලා එයා හිතන එකක් නැහැ. ඉතින් අපි අනිත් අයට කතාව කියන්නේ නැහැයි කියලා පොරොන්දු වුණා ඒ වෙලාවේ. ඒක එතනින් ඉවරයි.
ඉතින් ඒ කාලේ අපට ආසාවක් තිබ්බ කොට්ටම්බ කන්න. ඉතින් මට කොට්ටම්බ තලන්න තේරෙන්නේ නැහැ ඇත්තටම. ඒක අර පැත්තක් තියෙනවනේ තලන්න. ඉතින් මගේ යාළුවා තමයි කොට්ටම්බ තලන්නේ. ඉතින් මම කරන්නේ ඇත්තටම ටයි එක අස්සේ දාගන්න එක තමයි තලන කොට්ටම්බ ටික. ඉතින් කොහොම හරි අපි දෙන පීරියඩ් කට් කරලා ඉන්ටර්වල් එකෙන් පස්සේ පීරියඩ් කට් කරලා කොහොම හරි පන්තියම යාළුවා වගේ ගිහලා ප්‍රින්සිපල් සර්ට කියලා තිබුණා. ඉතින් ප්‍රින්සිපල් සර් කියලා තිබ්බා අපට ඔෆිස් එකට එන්න කියලා. ඉතින් තලපු කොට්ටම්බ ටික කොහොම හරි කාලා අපි ඉතින් ගියා. ගියාට පස්සේ ඉතින් මොකද වුනේ? සර් සුපුරුදු පරිදි අපි දෙන්නට ගැහුවා. ඒකත් කමක් නැහැ කියලා ඉතින් අපි දෙන්න පන්තියට ආවා. ඉතින් අපි සැලුන්නේ අපි හැමදාම කොට්ටම්බ තලන්නත් ගියා. ඉතින් ඔන්න ඔය වගේ වැඩ තමයි ඉතින් මගේ යාළුවයි කරලා තියෙන්නේ. ඉතින් අපේ උදේ පහන්දර තිබුණ සිංහල පීරියඩ් එක. බුදුන් ඇඳලා ඉවර වුණු ගමන් සිංහල සර් ඉතින් පන්තිය ගාවට එනවා. හැබැයි ඉතින් කොස්සයි ඉඳලා ඒ පන්තිය දොර මුල්ල ඉස්සරහා තිබුණට පස්සේ ඉතින් සර්ගේ අකා ආවිස්සෙනවා. ඉතින් කරන්න දෙයක් නෑ. ඔන්න ඉතින් එදාටම තියෙන ළමයි කතා කරගෙන සර් ඩස්බින් එක අරගෙන මුළු ඉස්කෝලේ වටේම ඇවිදින්න දුන්නා. ඉතින් කමක් නෑ කියලා අපිත් ඉතින් ඩස්බින් එකයි කොස්සයි ඉඳලා අරගෙන මුළු ඉස්කෝලේ වටේම ඇවිත්තා. ලැජ්ජාව ගෑවිලාවක් තිබුණේ නැහැ ඉතින්. ඊට පස්සේ ඉතින් කාලයක් යද්දී එනවනේ ඔය සිංහල භාෂා තරංගාවලිය කියලා එකක්. ඉතින් මායි යාළුවා කරන්නේ ඔය තරංගවලට පුහුණු වෙන්න යනවා කියලා හැමදාම යනවා ඉතින් පීරියඩ් කට් කරලා. හැබැයි ඉතින් අපි තරංගවලට පුහුණු වෙනවා කියලා ඇත්තටම ඉතින් පුහුණු වුණා. අපට පුහුණු කරන්න සර් කෙනෙක් එතකොට හිටියා. මට මතකයි 6 වසරේදී නලපාන ජාතකයේ තිබ්බා. ඉතින් මායි යාළුවා හැමදාම පොත උස්සගෙන යනවා. ඊට පස්සේ ඉතින් මට තව දෙයක් මතකයි සකස් කඩ කියලා එකක් තිබ්බා. ඒ දවස්වල අපේ සිංහල සර් කියනවා සකස් කඩ නොකේ කට නුඹේ කට හුඹස් කට කියලා. ඉතින් ඒක මට හොඳට මතකයි. ඉතින් දැන් මට තාලේ මතක නැති වුණාට මම ඒ කාලේ ඔක හරියට කිව්වා ඉතින්. කියලා ඉතින් මම සහතිකක් දිනාගත්තා. ඉතින් මම හිතනවා මට ඒක කියන්න පුළුවන් කියලා දැන් බැරුණාට ඒ කාලේ. ඉතින් කොහොම හරි මම මේ තරඟට ඇත්තටම යනකොට ඉස්කෝලෙන් දෙන අනන්‍යතා පත්‍රය අරගෙන ගිහින් තිබුණේ නෑ යාළුවනේ. මට ඒක මතක් වුණේ බස් එකේදී. ඉතින් බස් එකේදී අම්මට ඒක කිව්වනම් මට බැනුම් අහන්න වෙන නිසා මම තරඟ ගාවට ගිහින් තමයි අම්මට කිව්වේ අම්මේ අනන්‍යතා පත්‍රය ගෙදලා දාලා ආවේ කියලා. ඊට පස්සේ ඉතින් කොහොම හරි එතන තරගේ තෝරන මිස්ලට ඒක කිව්වට පස්සේ මිස්ලා කිව්වා ඉතින් ළමයි හැමෝම යනකම් ඉන්න කියලා. අනේ ඉතින් අර ළමයි හැමෝම ජාතක කතාව කියනකම් මට ජාතක කතාව පාඩම් වෙනකම් මං එතනට වෙලා හිටියා යාළුවනේ. ඊට පස්සේ ඉතින් කොහොම හරි මං අන්තිමට කියලා ආවා. ඉතින් රිසල්ට් එනකොට මම තමයි පාස් වෙලා තියෙන්නේ. ඉතින් හරිම සතුටුයි. ඉතින් කොහොම හරි මාත් එක්ක මගේ යාළුවත් ගියා. ඉතින් මායි යාළුවයි තව යාළුවෙකුයි දාලා තිබුණා ඉතින් මාධ්‍ය එකකේට. ඉතින් උදේ පාන්දර බුදුන් වදින ජාතික ගීය කියන පාසල් ගීය කියන තිබ්බේ අපිට. ඉතින් හැමදාම මොකක් හරි වැඩක් කරලා ඔන්න අපි ඉතින් දුවගෙන යනවා 7:00 බෙල් එක ගැහුවට පස්සේ. ඉතින් ගිහිල්ලා කියන්නත් බෑ මාරට හතේ ඉතින් කොහොම හරි ඉතින් කියනවා. ඉතින් ඔන්න සමහර දවස්වලට ජාතික ගීය අන්තිම පේලිය අඩුයි. මොකද අපි ඉතින් අච්චු පොතක් උස්සගෙන යන්නේ ජාතික ගීය කියන්න. ඉතින් කියන්න ලැජ්ජයි තමයි ඉතින් ජාතික ගීය මතක නැහැ කියලා. හැබැයි දැන් නම් මතකයි හොඳට බයින්න එපා. ඉතින් ඉස්කෝලේ කාලේ මොන වැඩ කරත් ඉතින් අපි ඉගෙන ගත්තා. ඉතින් මගේ යාළුවෝ හැමෝම හොඳ තැන්වල උසස් අධ්‍යාපනය ලබන නිසා ඉතින් ඇත්තටම මට සතුටුයි. ඉතින් ඔයාලටත් කියන්න තියෙන්නේ පොඩි අය මේක බලනවා නම් මොන වැඩ කරත් කමක් නැහැ. ඉතින් ඉගෙනීම අංක 1ට තියාගන්න. මම ඔය පරණ මතකයන් අලුත් කළේ මගේ කතාවේ යන අතරතුරදී. ඉතින් ඊට පස්සේ ආරාධනා කරා සංග්‍රහයකට. ඉතින් මම ආරාධිත අමුත්තන් එක්ක සංග්‍රහයට ගියා. ඉතින් හරිම සතුටුයි මට උගන්වපු මගේ ප්‍රින්සිපල් සර් එක්කම මට එතන වාඩි වෙලා ඉන්න පුළුවන් එක වීම ගැන. ඉතින් ප්‍රින්සිපල් සර්ලා සැරින් සැරේ ඉස්කෝලේට මාරු වුණත් අවසානයේ මම පාසලෙන් ඉවත් වෙද්දී හිටියේ සර් තමයි මං අර ඔයාලට ඉස්සෙල්ලා මුලදිම පෙන්නුවේ. ඉතින් හරිම ලස්සනයි ඉස්කෝලේ. ඉතින් ඔය මම උඩට ගිහිල්ලා පොඩි වීඩියෝ ටිකක් ගත්තා. ඊට පස්සේ ඉතින් ටීචර්ලත් හම්බෙලා මං ඉතින් වැඳලා කරලා තමයි ගෙදර එන්න ආවේ. ඉතින් ටික අලුත් වෙලා ඉතින් ඉස්කෝලේ ඇත්තටම ඉතින් හරිම සතුටුයි. මං ඉගෙන ගත්ත මගේ ඉස්කෝලේ මේ විදියට මට දකින්න හම්බෙච්ච එක ගැන. ඉතින් මට ලැබුණු ආරාධනාව මම පිළිගෙන ඉස්කෝලේට ගිහිල්ලා ඉතින් මං කතාවක් කරා. ඉතින් අන්තිමේ ඉතින් මම ගෙදර එන්න පිටත් වුණා. ඉතින් ඉස්කෝලේ සිටින අරබලා ඉතින් කාලෙකට පස්සේනේ ගියේ. ඉතින් මේව නොබල ඉන්න බෑ. ඉතින් අපි අවිදපු අපේ මතකයන් තියෙන තැන. ඊට පස්සේ ඉතින් ගිනි ආවේ මං ගෙදර ආව කොහොම හරි. ඉතින් එහෙනම් අදට වීඩියෝ එක ඉවරයි. මාත් එක්ක මේ වීඩියෝ එක බලපු හැමෝටම thank you. තව අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.